ඉතින් අද මගේ ඩයට් එකේ 59 වෙනි දවස. අපි බලමු 59 වෙනි දවසේ මම මොනවද මගේ ඩයට් එකට එකතු කරගන්නේ කියලා. ඒව හදාගන්නේ කොහොමද කියලා. හරිද? ඉස්සෙල්ලාම මම හදාගන්නවා මස් එක. චිකන් ගත්තා. චිකන් ග්‍රෑම් 250ක් ගන්න තියෙනවා. උයද්දී එක ගත්තට උයද්දී يعني ඩයට් එක ගද්දී ප්‍රමාණය මම අඩුවෙන් ගන්නේ. මේ තෙල් චුට්ටක් දා ගන්නවා ලිපේ ගින්දර පොට අඩු කරගන්න මෙන්න මෙහෙම දුම් යනවා ගින්දර චුට්ට වැඩි වෙච්ච ඉඳ මම දැන් ගින්දර අඩු කරගත්තා හරිද තෙල් චුට්ටක් දාගෙන ඒකට අපි දා ගන්නවා ඊට පස්සේ ආබෑට ටිකක් දා ගන්න ඕනේ තෙල් එකට මේ විදිහට තෙල් සාමාන්‍යයෙන් දාන්න ඕනේ නෑ මම චුට්ටක් දානවා තෙල් ඔහොම ආබෑට ටිකක් දාලා ආබෑට ටික පටපට ගාලා පුපුරනවනේ ඒ පුපුරද්දී ඕකට මම දා ගන්නවා සුදු ලුණු ටිකක් මේ විදිහට එකතු කරගන්න ගින්දර අඩු කරලා තියෙන අර මේ නැතිනේ මොකද්ද මේ ඇතිලි චුට්ටක් සත් වෙනවා වැඩි මේ සුදු ලුණු දා ගන්නවා සුදු ලුණු චුට්ටක් එහෙට මෙහෙට දමලා ඒකට මම දායක කරනවා මේ කොච්චි චුට්ටක් නයි කොච්චි ටික ඊට පස්සේ දා ගන්නවා මේ රාම්පේ කොලයක් මේ විදිහට රාම්පේ කොලයක් දා ගන්නවා ඒක එහෙට මෙහෙට දමලා ඊට ඒක චුට්ටක් කොහොම පැත්තකට කරලා මම ඒකට දා ගන්නවා මොනවාද සූදුරුයි එනසාලුයි කරාමණේටි දෙක්කුයි කුරුදු පොතු කැලි ටිකකුයි මේ විදිහට දා ගන්නවා ඊට ඒක චුට්ටක් ඔන්නෝම බැදෙන්න මේවා කරලා ඒක දෙමිට ඔය විදිහට ඒකට එකතු කරගන්නවා ලූණු මේ විදිහට ලූණු ටිකක් දා ගන්නවා හරිද ඊට පස්සේ මම ඔකට දාගන්න මම චිකන් එක විනාඩි 30 විතර පස්සේ ඉස්සෙල්ලා කපලා ඒකට මිරිස් කුඩු චුට්ටක් කහ කුඩු ටිකක් තුන පහ කුඩු ටිකක් ගොරක චුට්ටක් ලුණු දාලා කලවම් කරලා තිබ්බේ ඒ කලවම් කරලා තිබ්බ එක දාගන්න ඉස්සෙල්ලා මේ තෙලට ආයේ මිරිස් කුඩු හැන්දක් විතර දාගන්න ඕනේ මේ විදිහට හරිද ඒකල ඒක චුට්ටක් අර කළු පාට වගේ වෙන්න බැදුනට පස්සේ තමයි ආයෙ ටික දාගන්නේ මේක කොහොම බැදෙන්න තියන්න ඕනේ කළු පාට නිකන් චුට්ටක් ඔය විදිහට ඊට පස්සේ මේකට මස් ටික එකතු කරගන්නවා මම හදාගෙන තියාගෙන තිබෙ මෙන්න මේ විදිහට මස් එක ඒ මස් ටික මේකට එකතු කරගන්න මේක මේ ගින්දර අඩු කරලා වහලා තිබ්බහම මේ මස් වල තියෙන වතුර ඔටෝ උනනවා ඒ මස් වල වතුරේම සම්බ ගන්නත් පුළුවන් එහෙම නැත්නම් අර අපි දාලා තිබ්බේ මේවා ටික ආන් එකට වතුර ගොඩක් දාන්න එපා වතුර චුට්ටක් මොකද මේක වතුර උනනවා චුට්ටක් කියලා යද්දි මස්සට සාමාන්‍ය වතුර දාන්න ඕනේ නැහැ නේද මම අර ඒ ටික කලවම් කරලා චුට්ටක් වතුර හොය විදිහට දා ගන්නවා ඒකලා ඕක ආය චුට්ටක් කලවම් කරලා ගින්දර අඩු කරලා තැම්බෙන්න තියලා තියෙනවා ගින්දර වැඩි කරගන්න බෑ එතකොට මේ හරි නෑ රහ එන්නේ මස්සල රහ එන්න නම් ගින්දර ටික අඩු කරලා අඩු ගින්දරේ මේ ටිකක් වෙලා සම්බන්ධ වෙන හොඳට දැන් ඔක ගානට තැම්බෙද්දි ඔකට ඔක්කොම ටික අල්ලනවා තුන පහරවම ටික හොඳට ලස්සනට හල්ලා හැදෙනවා මම හදුවාට පස්සේ පෙන්නන්නම් හරි අපි ඊළඟට හදාගමු සෝයා මිට් එක සෝයා මිට් එකකට මැටි ඇතිරියක් ගත්තා මොකද මම තක්කාලි දාන හින්දා මැටි ඇතිරියක් ගත්තේ තෙල් චුට්ටක් දාගන්න ගොඩක් ඕනේ මෙහෙම තෙල් චුට්ටක් දාලා මේක චුට්ටක් රත් වෙනකන් තියන්න ඕනේ ඉතින් තෙල් එක රත් වුණාට පස්සේ මම බෑට චුට්ටක් එකතු කර ගන්නවා ඒකට ඊට පස්සේ ආබෑට ටික පිපුරුවාට පස්සේ ඔය විදිහට මම ඒකට සුදු ලුණු ටික එකතු කර ගන්නවා මෙහෙම සුදු ලුණු තක්කාලිය වැඩි කර වැටෙන තැනකට සෝයා එක රස වෙනවා සුදු ලුණු එහෙම තෙල් පොඩ්ඩක් දාගෙන ඒක ඔන්න කලවම් කරගන්න ගින්දර අඩු කරලා තියෙන මම හොඳට මේනවනේ මේ මැටි ඇටි වල කොහොමද දුම එනවා ඒ හැටි ඕක මේවා ටික දාලා ඕකට මම දාගන්නවා රම්පේ කොලයක් කඩලා දාගන්නවා කොච්චි ටිකක් කොහොම දාගන්නවා නම් කොච්චි කඩාගත්තේ ඊට ඔය ටික හොඳට කලවම් කරගෙන එහෙම ඒ ටික චුට්ටක් වම් පැත්තකට කරලා මම ඔකට දාගන්නවා මේ මොනවාද සූදුරුයි මේ මොනවාද කුරුදු පොතු කැලි දෙක තුනකුයි ඒකත් චුට්ටක් ඔන්නම තෙලෙන් මේවා වෙන්න දෙන්න ඒකල ඒ ටික ඔක්කොම හොඳට එකට කලවම් කරන්න ඊට පස්සේ ඔකට එකතු කරගන්නවා මම ලුණු ටික මේ විදිහේ ලුණු ටිකක් දාගන්න ඔහොම ඊට ඒ ටිකත් හොඳට අර එක ඔක්කොම එකට කලවම් වෙන්න කලවම් කරගන්න මේ විදිහට
ඊට පස්සේ මම මේකට දානවා මිරිස් කුඩු. මිරිස් කුඩු ටික සෝයා වලට දා ගන්න ඕනේ. ඒක තමයි සැරසැර ලස්සන. ඒකල ඒ ටික චුට්ට අර කළු පාට වෙන්න මිරිස් කුඩු එක තියන්න ඕනේ. මෙහෙම මිරිස් කුඩු ටිකක් දාලා කළු පාට 3-5 කහ කුඩු දාන්නේ නැහැ සෝයා වලට. හරිද? මොකද ඒකට එනවනේ 3-5 මිශ්‍රණය. ඒ 3-5 මිශ්‍රණය දා ගන්නවා වෙන මොකුත් දාන්නේ නැහැ. ඒක හොඳට කලවම් කරගන්න මේ විදිහට. ඊට පස්සේ මේ කලවම් වෙලා නිකන් කළු පාට වගේ වුණාට පස්සේ මේ ඉස්කුරේ සෝයා ටික අපි එකතු කරගන්නවා ඒකට කොහොම. හරිද? සෝයා ටික ඔකට එකතු කරලා ඕක උඩින් දා ගන්නවා මේකේ තිබ්බ කුඩු එක. මේ විදිහට. එහෙනම් කුඩු එක දාගන්න ඒකට. ඒකල මේක ලුණු කුඩුත් දාගන්න. මම ලුණු කුඩු ඔච්චරක් දාගත්තා. ඊළඟට ඒ ටික ඔක්කොම දාලා චුට්ටක් කලවම් කරගන්න මේ විදිහට. මේක චුට්ටක් වෙලා යද්දි මේ සෝයා මිට් වල තිබ්බ වතුර ගතිය මුණනගේ එනවා. වතුර ආය අමතරව දාගන්න ඕනේ නැහැ සෝයා මිට් එකට. මොකද දැනට මම තම්බලට අරන් තියෙන සෝයා මිට් එක. දැන් සෝයා ටික ඔක්කොම මෙහෙම කලවම් කරපුවම මොන ඔය පායට දිනනවා. ඊට පස්සේ මම ඕකට එකතු කරනවා කපාගත් තක්කාලි ටික. තක්කාලි ටික දාලා ඔහොම උඩින් දාලා මේක චුට්ටක් වහලා තියන්න ඕනි. තක්කාලි ටික ඉන්න කලවම් කරන්න එපා. ටිකක් වහලා තියන්න. හරි ඊට පස්සේ විනාඩි 2-3කට පස්සේ අපි මේක ඇරලා බලන්න ඕනේ මේ විදිහට. දැන් මේක හිමීට කලවම් කරන්න මේ විදිහට. අර වතුර ගතිය එහෙම උනලා තියෙන ඔක්කොම. දැන් මේ ටික හොඳට එකට කලවම් වෙන්න කලවම් කරන්න තක්කාලියත් එක්ක. ඒ කියන්නේ තක්කාලි දැන් ඔය ටික දාපුවම තක්කාලි තැම්බෙද්දි එකකින් එන අර මේව එකත් එක්ක නිකන් සෝස් එකක් දාලා වගේ රහට හැදෙනවා සෝයා එක. මේ සෝයා එක විතරක් බත් කන්න පුළුවන්. ඔය විදිහට හැදෙනවා රහට. හරිද? ඒකල හොම් චුට්ටක් කලවම් කරලා තක්කාලි චුට්ටක් අර තැම්බිලා මේ ඒකත් එක්ක එකතු වෙනකම් පොඩ්ඩක් තව ලිපේ තියාගෙන ඉන්න ඕනේ. ඉතින් ඒක සෝයා එක හැදෙද්දි මස් එක මෙන්න මේ විදිහට හැදිලා තියෙනවා. දැන් මස් එක මෙන්න මේ හැදුවාට පස්සේ මෙන්න මේ විදිහට පේනවා. මස් එක මෙන්න මෙහෙම හැදිලා තියෙනවා. මස් එක හරිද? සෝයා එකත් හරි එහෙම චුට්ටක් තැම්බෙද්දි සෝයා එකත් හරි. හරි ඉතින් සෝයා එකක් දැන් මෙන්න මේ විදිහට සෝයා එකත් හැදිලා තියෙනවා. ඔය තියෙන සෝයා එක. හරි ඊළඟට මම හදා ගන්නවා රාබු කොළ මැල්ලු. රාබු කොළ මැල්ලු වලට මේ රාබු හිණියට කපලා ගත්තේව තියෙනවා. ඊට සමායර පොල් ටිකක් එකතු කර ගන්නවා. රාබු මැල්ලු හදාගත්ත පොල් චුට්ටක් දාගත්තාම රහයි. ඒකින්ද මම පොල් චුට්ටක් දා ගන්නවා. මේ තියෙන පොල් කෙන්දක් නැත්නම් ඉසකයක් ගහක් ඒ කට්ටිය. ඒ පොල් කෙන්දක් තිබ්බේ ඒක අයින් කරා. ඊට පස්සේ පොල් දාලා ඒකට දා ගන්න ලුණු. මේ විදිහට කපලා ලුණු දා ගන්නවා පොඩ්ඩක්. ඊට අවු මිරිස් කපලා හීනියට අවු මිරිස් චුට්ටකුත් මේ විදිහට එකතු කර ගන්නවා. ඔන්න හරිද? ඊට පස්සේ මේක ලුණු ටිකක් දා ගන්න ලුණු රසායනම දා ගන්න. ලුණු ගොඩාක් වැඩි කර ගන්නත් එපා. අඩුවෙන් දාගත්තත් රහනේ. ඉතින් ලුණු චුට්ටක් කොහොම දා ගන්න. ඒකල මේ ටික හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ මේ විදිහට. ඊට පස්සේ මේකට මේ චුට්ටක් කලවම් කරගෙන දෙහි චුට්ටක් දාගන්න. මේ විදිහට දෙහි චුට්ටක් මෙනිකල දෙහි චුට්ටක් දාගත්තාම ඇඹුල් රහ තියෙනවා. ඇඹුල් රහ එන්න දෙහි චුට්ටක් කොහොම එකතු කරගන්න. ඔයගොල්ලන් රසායන දෙහි දාගන්න. ඕනෑමට වැඩිත් නැතුව අඩුත් නැතුව දෙහි දාගන්න. මම නම් ඇඹුල් වැඩි වෙන දෙහි බෑවක් මේක තව චුට්ටක් කොහොම දාගන්න. මෙහෙම. හරිද? ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි කලවම් කරගත්තට පස්සේ ওই විදිහට තියෙන්නේ. අපි ඊළඟට බලමු මම මේ කන්න හදාගත්තේ මොන ප්‍රමාණය වෙන්නේ ඩයට් එකට එකතු කරගන්න කියලා. හරි අපි බලමු මම දැන් හදාගත්ත කෑම මොන ප්‍රමාණය වලින්ද මගේ ඩයට් එකට අද එකතු කරගන්න කියලා. ඉස්සෙල්ලාම ගත්ත රතුබත්. රතුබත් අරගෙන රතුබත් ගෑම් වලින් මම ග්‍රෑම් 100ක් ගන්නවා මේ විදිහට. අද මම අලුත් පිඟානක් ගත්ත මැටි පිඟානක්. පේනවනේ ලස්සනයිද? රතුබත් ග්‍රෑම් 100ක් තමයි ගන්නෙ. මැනලා ගන්න මම තරාදී මැනගන්නේ. එතන හරියටම 100. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා චිකන් ග්‍රෑම් 75ක් උදේ වේලට එකතු කරගන්නවා. මෙටි පිඟානේ තමයි ඉතින් අපි කන්නේ. මේ විදිහට. ඊට පස්සේ ඒකට මම එකතු කරගන්න ඊට පස්සේ මැල්ලුම් ග්‍රෑම් 100ක් ගන්නවා. රාබු කොළ මැල්ලුම්. මැල්ලුම් ටික වැඩිපුර දෙනවා. මැල්ලුම් වැඩිපුර කන්න ඕනේ අපි. මෙන්න මෙහෙම මේ රාබු කොළ සම්බෝල ග්‍රෑම් 100ක් ගත්තා. ඊට පස්සේ මම ඒකට එකතු කරගන්න සෝයා මිට්. සෝයා මිට් වලින් ඉතින් ග්‍රෑම් 100ක් එකතු කරගන්නවා.
මේ විදිහට. ඉතින් මම ඔය ප්‍රමාණ වලින් තමයි ඩයට් එකට කෑම එකතු කරගත්තේ. මේ ඉතින් මගේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවනම් ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. ඉතින් මාව subscribe කරලා මට like එකක් දාලා comment එකක් දාලා තව කෙනෙක්ට බලන්න share කරගෙන යන්න. සුබ දවසක් හැමෝටම.